ඩොලර් 10ක් ඩොලර් 100ක් කරමු. ඔයාලා thumbnail එකේ දකින්න නැතිනම් ඉතින් ගොඩක් අයගේ කැපිටල් තියෙන්නේ ට්‍රේඩින් කරන ගොඩක් අයගේ කැපිටල් තියෙන්නේ මේ ඩොලර්ස් 20ට 30ට වඩා අඩු වෙන්නේ. ඇත්ත කතාව ඒකනේ. මම හිතන්නේ මේ ලංකාවේ කමියුනිටි එකේ. හරි. මම නැත්තම් ලෝකෙම නෙමෙයි කියන්නේ. ලංකාවේ ක්‍රිප්ටෝ කමියුනිටි එකේ මම හිතනවා 80ක් 85ක්ම ඩොලර් 20ට 30ට එහෙම නැත්නම් ඩොලර් 50ට අඩු කැපිටල් තියෙන කට්ටිය තමයි ඉන්නේ. ඒ නිසා මේ වැඩේ ගේන්නේ ඒ අය වෙනුවෙන්. හරිද? ගොඩාක් කට්ටිය මෙසේජ් කරාම එහෙම නැත්නම් අපි තුමු කෝල් එකක් එහෙම දැම්මහම අනිවාර්යෙන් වෝට් වෙන්නේ අර ඩොලර්ස් 30ට එහෙම නැත්නම් 50ට අඩු කැටගරි එකේ තමයි ගොඩක්ම වෝට් වැටෙන්නේ. ඒ නිසා මේක ඒගොල්ලෝ වෙනුවෙන් ගේන්නේ වෙනමම ප්‍රෝග්‍රෑම් එකක්. හරිද? ඒ කියන්නේ ඩොලර්ස් 10ක් ඩොලර්ස් 100ක් දක්වා අරන් යන වෙනම ප්‍රෝග්‍රෑම් එකක්. මෙතනදී සම්පූර්ණ ගයිඩ් එකක් දෙනවා. අපි ට්‍රේඩ් එක දාන තැන ඉඳලා සම්පූර්ණ ගයිඩ් එකක් දෙනවා. හැබැයි හරිම ඉවසීමෙන් යන්න ඕනේ ගමනක් තියෙනවා. මුලින්ම කියනවා කැපිටල් එක ලොකු වෙන්න අපි මේක කලිනුත් කතා කරලා තියෙනවා. කැපිටල් එක ලොකු වෙන්න මේ වැඩේ ලේසි. හරිද? කැපිටල් එක ලොකු වෙන්න. හැබැයි කැපිටල් එක පොඩි වෙන්න යම් කට්ටක් කන්න ඕනේ. හැබැයි ඒකේ තේරුම ඒ කට්ට කන්න ඕන කියන එකේ තේරුම බෑ කියන එක නෙමෙයි. හැමදේ කියන්නේ යම් මහන්සියක් වෙන්න ඕනේ. අනිත් අයට සාපේක්ෂව තව ටිකක් මහන්සි වෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ විදිහට එහෙම කරොත් එහෙම අපිට පුළුවන් හරිම පහසුවෙන් ඩොලර්ස් 10 ඩොලර්ස් 100ට අරන් යන්න. හරි ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. හරි ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඩොලර්ස් 10ක් ඩොලර්ස් 100ක් කරන්න පුළුවන්. හරිද? හැබැයි අර ඉවසීම කියන දේ ඕනේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේක වෙන්නේ මෙහෙමයි. ක්‍රිප්ටෝ account එකේ ඔයගොල්ලෝ දානවා මම සාමාන්‍යයෙන් edu tips තමයි වැඩියෙන් දාන්නේ. ඒ කියන්නේ educational content තමයි එතන ටිකක් වැඩිපුර යන්නේ. එතකොට market update වගේ දේවල් අපි යන්නේ මේ Craps Daily TikTok එක හරහා. හරිද? මේ Craps Daily TikTok එක හරහා තමයි market update වගේ දේවල් යන්නේ. ඉතින් මෙතනම මේ entry ගන්න දේවලුත් කතා කරමු මේ Craps Daily account එක හරහා. ඊට අමතරව දැන් මෙතන ලොකු process එකක් තියෙනවානේ. මේ method ඔයාලට කියලා දෙන්න ඕනේ. අනම්මන ලොකු process එකක් තියෙනවා. ඒ ටික අපි කරමු YouTube එක හරහා. හරි එතකොට Crypto YouTube එක සහ Craps Daily කියන TikTok එක හරහා තමයි මේ වැඩේ යන්නේ. ඩොලර්ස් 10ක් ඩොලර්ස් 100ක් කරන වැඩේ යන්නේ. එහෙනම් කෙලිම වැඩේට බහිමු. මම අර කලින් කිව්වත් වගේ මෙතන වෙන්නේ මෙහෙමයි. අපි ඔයගොල්ලන්ට ට්‍රේඩ් එකට දාන්න ඕනේ ගාන ඉඳලා. ඒ කියන්නේ අපි තුමුකෝ ඩොලර්ස් 10ක එහෙම නැත්නම් ඩොලර්ස් 20ක. හරි. අපි ඇවරේජ් එකක් විතර ගමු ඩොලර්ස් 15ක් 20ක් කියලා. හරි. ඩොලර්ස් 20ක කැපිටල් එක තියෙන කෙනෙක්ට අදාළව තමයි හරි ට්‍රේඩ් එකට දාන්න ඕනේ ගාන ඊට පස්සේ ඇඩ් කරන්න ඕනේ මාජින් එක මේ හැමදේම අපි කැල්කියුලේට් කරලා දෙන්න. ඩොලර් 20ක්. එතකොට ඒක අපිත් ඒ එන්ට්‍රි ගන්නවා. හරි. ඒ ඩොලර්ස් 20ට ගැලපෙන්න එහෙමම අපිත් එන්ට්‍රි ගන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කියන ගානෙම එහෙමම එන්ට්‍රි අරගෙන ඊට පස්සේ ටික අපිත් ඔයාලත් එක්ක ඒ ට්‍රේඩ් එක මැනේජ් කරගෙන යනවා. ඒකේ අප්ඩේට් අපි group එක මොකක් හරි group එකක් හදාගෙන ඒ group එකේ අප්ඩේට් කරගෙන යනවා. ওই විදිහට තමයි වැඩේ යන්නේ. හරි. එතකොට මේ වැඩේ අපිට කරන්න වෙන්නේ ගොඩක් වෙලාවට old coin එක. ඒකට හේතුව Binance එක ගත්තොත් එහෙම Binance එකේ අපිට බැහැනේ මේ BTC වලට පොඩි ගණන් ට්‍රේඩ් කරන්න. හැබැයි මෙහෙම ඔප්ෂන් එකක් තියෙනවා. MEX account එකක් ඔයාලට හදාගන්න පුළුවන් නම් ඔන්න BTC වලට පොඩි ගණන් වලින් ට්‍රේඩ් කරන්න පුළුවන් MEX account එක හරහා. ඒ කියන්නේ අපි වෙනම වීඩියෝස් අරන් එන්නම්. අපි මේ වැඩේ යනවත් එක්කම ඊට අදාළව අරගෙන එන්නම්. හරි. Binance වල අපිට ට්‍රේඩ් කරද්දී අපිට අනිවාර්යෙන් old coin එක යන්න වෙන්නේ. හරිද? old coin එක යන්න වෙන්නේ. එතකොට BTC Ethereum එක අපිට ට්‍රේඩ් කරන්න වෙන්නේ නැහැ. මොකද ලොකු ගණන් දාන්න ඕනේ. ඒක කරන්න බෑ පොඩි වලට එකක් තියෙන කට්ටියට. හරි. ඒක පොඩි වලට එකක් තියෙන කට්ටියට කරන්න බැරි නිසා අපි old coin එක මේ ඩොලර්ස් 10 100 කරන වැඩේ යන් Binance එකේ. හරි. ඒත් එක්කම ඊට සමගාමීව මම MEX account එක යනවා BTC විතරක් ට්‍රේඩ් කරලා ඩොලර්ස් 10ක් ඩොලර්ස් 100ක් කරන ගේම් එක. හරිද? එතකොට ඔන්න මේක දෙකකට යනවා. කොටස් දෙකකට යනවා. BTC විතරක් ට්‍රේඩ් කරනවා MEX account එකෙන්. එතකොට MEX account එකක් තියෙන කෙනෙක්ට ඒකේ BTC විතරක් ට්‍රේඩ් කරන්න කැමති නම් එතන ට්‍රේඩ් කරලා ඩොලර්ස් 10ක් ඩොලර්ස් 100ක් කරගන්න පුළුවන්. ඒක හරහා එහෙම නැතුව ඊළඟට MEX පාවිච්චි කරන්න හුරු නැති සහ MEX එක්ක ෆැමිලිය නැති කට්ටියට එහෙම නැත්නම් BTC වල එක්ක ට්‍රේඩ් කරන්න ඕනේ නැහැ කියලා හිතන කට්ටියට old coin එක යන්න පුළුවන්. ඒක යන්නේ Binance එක through. හරි. ඒ විදිහට තමයි වැඩේ යන්නේ. වැඩි විස්තර අපි ඉස්සරහ වීඩියෝස් වලින් කතා කරමු. එනයි මට. ජය වේවා.